ආයි කොහොමද මගේ යාළුවනේ? තාම සනීප නෑ. ඒත් මං ඉන්නවා හොඳින්. සනීප නෙවෙයි මැරුණත් වැඩ කරන්න ඕනේ. මෙහෙ පණ වැඩ නම් පේනවද? ඇස් දෙකේ කඳුළු වගේ පිරීලා. මැරුණත් වැඩ කරන්න කොච්චර අමාරු තිබ්බත් වැඩ කරන්න ඕනේ. අපිට අමාරුයි සනීප නෑ නිදිය ගන්න කියලා එහෙම වෙලාවක් නෑ අපිට. අපි කොච්චර මොන ප්‍රශ්නේ තිබ්බත් නැගිටගෙන මේ වැඩ ටික සියලු දේම හරියට කරන්න ඕනේ. ඔයාලටත් එහෙම ඇති කියලා හිතනවා. දැන් මේ රටේ දැන් මේ දේශගුණය වෙනස් වෙගෙන එනකොට හැමෝම ලෙඩින් ගොඩ අය ලෙඩ වෙනවා. ඇත්තටම 90%ක් විතර ලෙඩ වෙනවා. මේ මම හිතන්නේ එහෙමත් කෙනෙක් තමයි ලෙඩ නොවී ඉන්නේ. හැමෝම මේ දේශගුණය වෙනස් වෙනකොට ලෙඩ වෙනවා. ඒත් ඉතින් මගේ කෙල්ලනේ වැඩ කරන්න පරිස්සමෙන් අක්කලා නංගිලා හැමෝම ඉතින් වැඩ කරන්න සිහි කල්පනාවෙන් වැඩ කරන්න. බෙහෙත් බොන්න, පැන්ඩෝල් පෙත්තක් හරි ඉල්ලගෙන බොන්න. අමාරුයි කියලා ඉන්න එපා. මොකද ඔය අපිට තියෙන අමාරුවට නිකන් හරි විස බීජයක් එහෙම ගියොත් එහෙම ඔළුවට පපුවට විස බීජයක් ගියොත් එහෙම එම්බිරිස්සාව හැදිලා ඉද්දි ඒක ගොඩාක් අමාරු. මේගොල්ලොන්ට පාඩු නෑ. අපේ දරුවන්ටයි අපේ පන්තියේ අයටයි අපිට පාඩු වෙන්නේ. අපිට මොනා හරි වුණොත් ඒගොල්ලොන්ට කිසිම ගාණක් නැහැ. අපි නැත්තම් එයාලා තව වෙන වැඩකාරියෙක් ගන්නවා. ඒක හින්දා තමන්ගේ පරිස්සම තමන් දැනගන්න ඕනේ. ඒ දැනගෙන හොඳට වැඩ කරන්න පරිස්සමෙන් විතර මොන වතුර බොන්න පුළුවන් තරම්. එහෙම සනීප නැතුව ඉන්නවා නම් ඉන්න එපා. මට අක්කලා දෙන්නෙක්ම කතා කරලා කිව්වා නංගී හරි අමාරුයි ඒගොල්ලෝ ගෙවල් වල පැන්ඩෝල් පෙත්තක්වත් දෙන්නේ නැහැ කියලා. ඔව් එහෙම ගෙවල් තියෙනවා තමයි පැන්ඩෝල් පෙත්තක්වත් බොන්න. ඉතින් මං එයාලට කියනවා උණු වතුරේ කැල්ලේ කහ කුඩු හැන්දක් දාලා කරාඹු නැටි 3ක් විතර දාලා මේ ගම්බෙසට 3ක් විතර දාලා ඒකට නිමෙන්න තියලා ඉවරලා ඒකට ඉඟුරු පොඩ්ඩකුත් දාලා උණු වතුර කෝප්පෙට නිමෙන්න තියලා ඉවරලා විනාඩි 10ක් විතර තියලා ඒකට දෙහි චුට්ටක් මිරිකලා දාලා බොන්න. එතකොට ටිකක් හරි හොඳ වෙනවා කියලා ඒක බීලා මඩ කො ඉතින් අනේ නංගි ගොඩාක් හොඳයි ඒක නම් මෙහිමයි කියලා නිතරම මොනවා හරි උණු වතුර එකට දෙන්නේ නැත්නම් ඉඟුරු කුඩු ටිකක් හරි දාගෙන සමහරක් ගෙවල් වල ඉඟුරු නැහැයි කියලා කිව්වා. අනේ එතකොට මොනවා හරි කහ කුඩු වලට නම් විස බීජ මැකෙනවා. විස බීජ මැකෙනවා පුළුවන් නම් කහ කුඩු ටිකක් උණු වතුරට දාලා විනාඩි 10ක් විතර පෙරෙන්න ඇරිලා උඩට තියලා බොන්න. මේ දවස්වල ඇත්තටම හරිම අමාරුයි පේනවනේ. මටත් හයියෙන් කතා කරන්න බෑ. මම මේ උපරිම වේගෙන් කතා කරන්නේ. එළියට සවුන්ඩ් එක පිට වෙන්නේ නැති තරමට කතා කරගන්න බෑ. සමහරක් ගෙවල් වල පැනඩෝල් ඉල්ලුවම පැනඩෝල් එක පෙත්තයි දෙන්නේ, පැනඩෝල් දෙකක් දෙන්නේ. ඉතින් අපි බබාලද අපි අවුරුදු 12න් 15 ළමයිද අපිට එක පැනඩෝල් එකක් දීලා ඉන්න පුළුවන්ද? දවසට මේක පැනඩෝල් එකක් දෙනවා කියන්නේ ඒතකොට උන්ට ලෙඩ හැදුනොටක් ගාලා බෙහෙත් කියනවා හැමදේම කරනවා. මේවා කරනවා. අපිට කොහෙද බෙහෙත් තියෙන්නේ? අපි මොනව බොන්නද? අපි හොස්පිටල් එකට ගිහින් අපිට බෙහෙත් ගන්නද? අඩු ගානේ අපිට කන්න බැරි වෙලා ඇඟවල් වෙවුලනවා. මේ අමාරුවට ඇඟවල් වෙවුලනවා. ඒත් ඉතින් වැඩ බෑ අපිට කන්න බෑ මේවා කන්න බෑ කියලා අපිට වෙන මොනවත් නෑ කන්න බොන්න. මේ තියෙන රොටියයි චීස් කෑල්ලයි අර ජිබන් කෑල්ල චීස් නෙවෙයි ජිබන් කෑල්ල කිරි කෑල්ල ඒකයි රොටියයි තමයි උදේට කන්නේ. දවල්ට උගෙන මොනවා හරි ඒක හදාගෙන අපිම හදාගෙන කන දේවල් තියෙන වෙන මුයාගෙන කන්න දෙන්න. සමහරක් ගෙවල් වල එහෙමවත් කන්න නැහැ. ඇත්තටම දැන් මුන් අපිට වැඩි ලෝබයි කෑම හරියට මේවා කරනවා. උයන්න දෙන්නේ නැහැ වැඩියෙන් උයන්නේ. එහෙම ගෙවල් තියෙනවා සමහරක් අයට කන්න නැහැ. ඇත්තටම කන්න නැතුව ඉන්නවා. ඒ කන්න නැතුව පඩිය අරගෙන කෙලින්ම සමහරක් අය ලංකාවට දානවා. ඒ 7-5ක්වත් නැහැ. මොකද ලංකාවේ ප්‍රශ්න කී මට ඉතින් කතා කර කියනවා. මට මේ සෞදියේ කට්ටිය කතා කරනවට මගේ වීඩියෝ එකක් ගිහින් තියෙන්නේ. ඒකට මට සෞදියත් කතා කරලා කියනවා ඇත්ත තමයි නංගි කියන්නේ කියලා. ඉතින් මැනිකලා අපි මොකද කරන්නේ? අපි ගිය ආත්ම කරපු පාපයක්ද කොහෙද මේ ඇවිල්ලා මේ රටවල් වල මෙච්චර වැඩ මෙහෙමරකම් කරන්නේ නේද? නින්දක් නැහැ හරියට ලෙඩක් වුණාට ඉන්න නැහැ. එහෙම අපි මෙහෙම කරන්නේ අපේ ගියාත්ම අනේ අපේ ඉන්න මේ රට දැන්වත් අනේ අපේ මං කියන්නේ මේ රටවල් වලට එවන කාන්තාවන් එන එක නතර කරන්න ලංකාවේ රස්සා දෙන්න මං කියන්නේ අතිගරු ජනාධිපතිතුමාට මං කියන්නේ මේ පොඩි මේ කාන්තාව වෙන එක නතර කරන්න. තමන්ගේ දරු පවුල් විනාශ වෙනවා. දරුවෝ නන්නත්තර වෙනවා. දරුවන්ට හරි අධ්‍යාපනයක් නැහැ. අපි මේ රටවල් වලට ඒ ළමයි මානසිකවත් වැටෙනවා. සමහරක් ළමයි ඉන්නවා මානසිකවත් වැටෙනවා. ඊට පස්සේ ඉස්කෝලේ යන්නේ ආච්චිලා සීලා ගාව දාලා ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ තාත්තලා බලන්නේ නැහැ. ඒ ළමයිට ගෙදර තමන්ගේ තාත්තලා බලන්නේ ඒගොල්ලොන්ගේ වෙන්නට ඒගොල්ලෝ බීලා එහෙම ඉන්නවා. ගොඩ එහෙම දරුවෝ අසරණ වෙලා ඉන්නවා. දරුවෝ ඊට පස්සේ මේ අපේ රටේ තියෙන මද්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා ඉන්නවා. අනේ අතිගරු ජනාධිපතිතුමනි මම ඔයාගෙන් ඉල්ලන්නේ මේක දකින්න හැමෝම ෂෙයා කරන්න.
අපි මේ වගේ අනන්ත අප්‍රමාණ දුක් විඳිනවා. අපිට නිමාඩුවක් කියලා නැහැ. එළියේ ඉන්න අය වගේ නෙවෙයි, ගෙවල් ඇතුලේ කොන්ත්‍රාත්ව ඉන්න අය. කොන්ත්‍රාත් කියන්නේ ගිහිල්ලා ආවත් ඒ ගෙවල් වල ඒ ප්‍රශ්නමයි තියෙන්නේ. ඒක වෙන්නේ අපි දැන් ඉඳලා ගියාට වැඩි ප්‍රශ්නයක් ගිහිල්ලා ආවට පස්සේ හිතන්නේ ආමුන්ට නැති හින්දා අපි ගාවට අහපුව ආවේ කියලා. එහෙම හිතලා ඉන්නවර එක අක්කා කෙනෙක් කතා කරේ අවුරුදු 15ක් ඒ ගෙදරක දුක් විඳිනවා කියලා මගේ මේ වීඩියෝ එකක් ගියා. මට ගොඩ දෙනෙක් කතා කරනවා. ඇත්තට මේ වහනකොට හරිම දුකයි. මට මේ වෙලාවේ කතා කරන්න බෑ. මං අසනීපයි. මං පස්සේ ගැන හැමෝම ගැන කතා කරලා දානවා මම මේකේ. මට මේ මැසේජ් මම දන්නේ නැහැ මේක ඉස්සරහට ගන්න විදිය. මම මේ මැසේජ් ඒව මට ඉස්සරහට අරගන්න විදිහ මම දන්නේ නැත්තම් ඒව දානවා මගේ ඉන්බොක්ස් එකට. ඒගොල්ලෝ හරියට දුක කියලා එවලා තියෙනවා නංගි අපිට කියන්න බෑ නංගි අපි මෙහෙම දුක් විඳිනවා කියලා. මං කව බය නැතුව ඕගොල්ලෝ කතා කරන් කියලා. අනේ බෑ නංගි මම අපි ඔයාට කියන ඔයාට පුළුවන් නම් අපි වෙනුවෙන් කතා කරන්න කියනවා. ඉතින් මටත් මේ වෙලාවේ සනීප නෑ. මං හොඳ වුණාට පස්සේ ඒ ගැන කතා කරන්න. ඇත්තටම ගොඩක් දුකයි. බහරේන් වල ඕමාන් වල මට කතා කරනවා. ඩුබායි වලත් කතා කරනවා. ඩුබායි වලත් ඉන්නවලු අපි කියන්නේ ඩුබායි කියන්නේ හොඳ රටක් කියලා. බලන් ගියාම ඩුබායි වලත් ඉන්නවා කොන්ත්‍රාත් ගිහපු අය සෑහෙන මේවා කරනවා. ඩුබායි වල ඇත්තටම කොන්ත්‍රාත් ඇතුලේ ගෙවල් වල ඇතුලේ ඉන්න අයට අර එළියයි කරන වැඩ හින්දා ඒගොල්ලොන්ට හිරකාරයෝ වගේලු තියන් ඉන්නවා කියන්නේ. කිසිම නිදහසක් කිසිම දෙයක් දෙන්නේ නැහැලු. මොකද අර එළිය ඇවිල්ලා ඉන්නේ ඒවා. ඒ නිවුස් බලලා මේ හින්දා මං කෝයි එන්න එපා. ඒ වගේ රටකට නම් ඉතින් ඕගොල්ලෝ කොහොම හරි වෙසගෙන ඉඳලා යන්න කියලා. අනේ මන් දන්නේ මොකද කියලා බහරේ නෝමාන් කටා මට මේ මගේ වීඩියෝ එකට මට ගොඩ අය කතා කරනවා. මගේ ඉන්බොක්ස් එකට මැසේජ් දාලා තිනවා අනේ කෙල්ලනේ පරිස්සම් වෙයල්ලා පරිස්සම් වෙයල්ලා. මං කියන්නේ එච්චරයි පරිස්සමෙන් වැඩ කරගන්න. අපි බලමු මේ කතා කරලා බලමු ජනාධිපතිතුමාට දාලා බලමු. මං කියන්නේ ඇවිත් ඉන්නනේ මෙතනින් එහාට දරුවෝ පොඩි ළමයි ඉන්න අය වන්න එපා. මං කියන්නේ ලංකාවේ මොකක් හරි කරලා ඒගොල්ලොන්ට රස්සාවල් දෙන්න මොනා හරි ගාමන්ට් ප්‍රැක්ටිස් හරි මේ ගානකට පඩියක් දෙන විදිහට සාධාරණ පඩියකට ඒගොල්ලොන්ව දාන්න මේ රටේන කාන්තාවන් ඒකට යොමු කරන්න. පිරිමි වෙලියට ගියාට කමක් නැහැ වැඩවල වලට කාන්තාවල් යවන්න එපා. පිරිමියෙක් වගේ නෙවෙයි අම්මෙක් දරුවෝ ගාව නැතුණා මේ දරුවෝ විනාශ වෙනවා නන්නත්තර වෙනවා. වෙන ළමයි අම්මලත් එක්ක තුරුල් වෙලා ඉන්නකොට අර ළමයිට ගොඩාක් දුක දෙනවා. තාත්තා වගේ නෙවෙයි උදේ හවසේ නිතරම ඉන්නේ අම්මත් එක්ක ගැවසෙන්නේ. අපිට ඒ දරුවන්ගේ උරතල්වත් ඒ ළමා කාලෙවත් අපිට විඳින්න බැරි වුණා. ඒක හින්දා එහෙම කරන්න එපා. අද කාලේ පොඩි වයසෙන් බැඳගෙන ළමයි දෙන්නෙක් හැදුනාම ජීවත් වෙන්න බැරිකමට රට එනවා. එතකොට ඒ පවුල සම්පූර්ණ විනාශයි. අර දරුවෝ නිකන් විභාගات යනවා හරියට ඉස්කෝලේ යන්නේ. කෑම අපීමක් නෑ. ඔහේ ඉන්නවා සෙල්ලම් කරන පොත මේවා එකක් නෑ. එතකොට ඒ ළමයිගේ වෙන්නේ ආච්චිලා සීයලාට ඒ ගැන ගානක් නෑ. එහෙමයි ඉන්නවා. නිකන් ළමයෙකුට උයලා කන්න බොන්න දුන්නට මදි. ළමයෙකුට හොඳ නගරක ගියා දෙන්න ඕන. ළමයෙකුට අධ්‍යාපනය දෙන්න ඕනේ. ඒක හින්දා ජනගණනාධිපතිතුමාට මේක දකින හැමෝම සෙයා කරලා යවන්න. මේ වගේ දුක් විඳින මට ඇත්තටම කතා කරගන්න බෑ මේ වෙලාවේ. මං හොඳ වුණාම මං මේ මැසේජ් උත් එක්ක මං කතා කරන්න. අපේ අහිංසක දරුවෝ අපේ කාලේ ඉවරයි. අපේ අනාගතේ අපේ සිංහල ජාතින අපේ පොඩි දරුවෝ මෙහිම විනාශ වුණොත් එහෙම අපේ රටට මොකද්ද වෙන දේ? අපේ රට මොකද්ද වෙන්නේ? අපේ රට ගැන මොනවද හිතන්නේ? මට මේ අපේ ගෑණි කියනවා ඇයි අහනම ඔච්චර ගෑනු රටවල් වලට එන්නේ? ඇයි අහනවා වැඩකාරියෝ වශයෙන් කියලා කදාම කියලා කියන ඇයි අහනවා කදාම වගේ එන්නේ කියලා මගෙන් අහනවා. එතකොට මම මොකද්ද දෙන උත්තර? මං කො මට ළම එතකොට අහනවා ඇයි ලංකාවේ ජොබ් කරන්න බැරි? පිරිමි එළියට ගියාට කමන්නලු. ඇයි ගෑනු ගිහිල්ලා ඔහොම යක මං කො එතකොට මං ඉනා වෙලා කො උඹලාට එතකොට උඹලාගේ වැඩ කරගන්නේ කවුද කියලා. ගෑණි කියන උඹලා එන හින්දාලු අපි ගන්නෙ. අපිට මෙහෙම යන්නේ නැත්තම් ඉතින් අපි ඉස්සර කරගත්තේ නැද්ද අහන වැඩපල. දැන් ඉස්සර කරගත්තේ නැද්ද? එහෙම අර ලේසියට අඩු ගානකට උඹලා ඉන්න හින්දා තමයි ඉතින් අපි ගන්න කියලා. එහෙම ඉතින් ඒ ගෑණිත් එහෙම කියනවා. ඉතින් මම මොකද්ද දෙන උත්තරේ කියන්නකො? ගෑණි කියනවා දැන් අර පිලිපීන බෙල්ල කැපුවට පස්සේ කියන මොකටද ආවේ? දැන් ඇවිල්ලා අන්තිමට එයාත් මැරුණා ළමයාත් මැරුණා. එතකොට ඒ ළමයි මේ පවුල් අනාථ නැද්ද? එහෙම කියලා මගෙන් අහනවා. එහෙම හිත හයිය කරගන්න බැයි නම් මොකටද මේ රටකට එන්නේ? ගගා මාත් එක්ක තරක් කරන ලෝය කෙනෙක්. ඉතින් මම මොකද්ද මේකට දෙන උත්තරේ? මොකද්ද මං කියන්නේ? මට කියන ලස්සන පොඩි කෙල්ලෝනේ ඇවිත් ඉන්නේ. ඇයි අහනවා? මිනිස්සු ගත්තාම ඒ මිනිසුන්ට ඒ ගෑනු බලා ගන්න බෙද ලංකාවේ දෙන්නම ජොබ් කරනකෝ. ගෑණි මිනිහයි දෙන්නම ජොබ් කරලා ළමයි බලාගෙන පවු නැද්ද ළමයිව දාලා එන එක? එහෙම කියලා ඒක කියනවා. ඉතින් මම මොකද්ද දෙන උත්තරේ ඒකට? මොකද්ද දෙන උත්තරේ? මට ඉතින් කතා කරන්න විදිහක් නැහැ.
මං ඉතින් කිව්වා අපේ දේශපාලනේ එතකොට කියනවා ගෑණි මට කියනවා දේශපාලනේ කියලා කතා කරලා වැඩක් නැහැලු. ඉතින් තමන්